එකමත් එක කාලෙක බරණැස් නුවර රජතුමාට හිටියා ගොඩාක් බල සම්පන්න රාජකීය ඇතෙක්. මේ ඇතා හිටියේ රජමාලිගාවේ ඇත්හලේ. ඇත්හලට හැමදාම කෑම හොයාගෙන ආපු අහිංසක බල්ලෙක් ඇතාගේ කෑම කන්න පුරුදු වුණා. මේ ඇතාගේ කෑමවල තියෙන රහ. එයා හරිම කරුණාවන්තයි වගේ. මට හැමදාම කෑම දෙනවා. ඇතා මේ බල්ලාට ගොඩක් ආදරේ කළා. අන්තිමේදී ඇතයි බල්ලයි එකම වාජනෙන් කෑම කන්න පුරුදු වුණා. ඇත්රාජයා මගේ හොඳම යාළුවා. අපි හැමදාම එකට කෑම කනවා. එකට සෙල්ලම් කරනවා. කෑම කෑවට පස්සේ දෙන්න ඇත්හල පුරාම සෙල්ලම් කරනවා. බල්ලා ඇතාගේ පිට උඩටත් නගිනවා. ඔයා මට වඩා පොඩි වුණාට මගේ හොඳම යාළුවා. මම ඔයාව පරිස්සම් කරනවා. ඒත් ඇතා බලාගන්න ඇත්කොව්වා ඇතාගේ මිත්‍රකම ගැන සතුටු වුණේ නැහැ. ඇත්ගොව්වා හිතුවා ඇතා කෑම කන්නේ නැතුව බල්ලට කෑම දෙන නිසා ඇතා දුර්වල වෙයි කියලා. මේ ඇතා හැමදාම බල්ලට කෑම දෙනවා. මගේ ඇතා දුර්වල වෙයි. මේ බල්ලව කොහොම හරි අයින් කරන්න ඕනේ. දවසක් ඇත්ගොව්වා බල්ලා ඇතා නැති වෙලාවේදී අල්ලගත්තා. ඇත්ගොව්වා බල්ලාව කුඩක් දුර ඉන්න තවත් කෙනෙක්ට වික්කා. මෙන්න මගේ බල්ලා. මම ඔයාට විකුණනවා. අරගෙන යන්න දුරකට. ඇතා ආපහු ඇත්හලට ආවම තමන්ගේ යාළුවා නැති බව දැනගත්තා. යාළුවා නැති දුකට ඇතා කෑම කන්නේ නැතුව හිතමින් හිටියා. මගේ යාළුවා කොහද? මට කෑම කන්න හිතෙන්නේ නැහැ. මට තනියම ඉන්න බෑ. දවස් කීපයක් ඇතා කෑම කන්නේ නැති බව දැනගත් රජතුමා ඇත්හලට ආවා. ඇත්ගොව්වා මගේ ඇතාට මොකද වුනේ? ඇයි යා කෑම කන්නේ නැත්තේ? මට ඇත්ත කියපන්. අනේ රජතුමනි, මම දන්නේ නැහැ. ඇතා හිටපු ගමන් කෑම කන එක නැවැත්තුවා. රජතුමා තමන්ගේ නුවණැති ඇමතිවරයාව ගෙනල්ලා ඇතාට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න කිව්වා. රජතුමනි, මේ ඇතාට කිසිම ලෙඩක් නෑ. මේ සතා ඉන්නේ මොකක් හරි ලොකු දුකකින්. ඇතාට යාළුවෙක් හිටියද? මේ කතාව ඇහුවම ඇත්ගොව්වාට හොඳටම බය හිතුණා. එයා රජතුමාට ඇත්තම කිව්වා. අනේ මට සමා වෙන්න රජතුමනි. ඇතාට හිටියා බලු යාළුවෙක්. මම මේ බල්ලාව ගමකට විකුණුවා. මේ අතරේ අර පොඩි බල්ලා දුර ගමක ගෙදරක කණුවක ගැට ගහලයි හිටියේ. මට මගේ ලොකු යාළුව නැතුව පාළුයි. මට මේ කැම එපා. මට යන්න ඕනේ. ගමේ මිනිස්සයා කොච්චර කෑම දුන්නත් බල්ලා ඒව කෑවේ නැහැ. රජතුමා වහාම තමන්ගේ සෙබළුන්ට අනකලා ඒ බල්ලාව කොහොම හරි හොයාගෙන එන්න කියලා. මේ දැම්ම ගිහින් ඒ බල්ලව ගෙනවා. ඒ මිනිහට ඕන තරම් රත්තරන් කාසි දීලා හරි සතාව අරන් එනවා. සෙබළු ගමට ගිහින් රත්තරන් කාසි දීලා බල්ලාව නිදහස් කළා. නිදහස ලැබුණු ගමන් බල්ලා තමන්ගේ යාළුවාව හොයාගෙන හුලගක් වගේ වේගෙන් දිව්වා. ඒ වෙද්දිත් ඇතා ඇත්හලේ හිටියේ කිසිම කෑමක් කන්නේ නැටුවා. බව්! යාළුවා, මම ආවා. බල්ලගේ සද්දේ ඇහුණ ගමන් ඇතාට ලොක්කු සතුටක් දෙනුණා. බල්ලා දුවගෙන ඇවිත් කකුල් ලස්සේ දැවටුණා. මගේ පුංචි යාළුවා. මම හිතුවා ඔයා මට ආයේ කවදාවත් දකින්න ලැබෙන්නේ නෑ කියලා. මේ අපුරු යාළුකම දැකපු රජතුමාට ගොඩක් සතුටු හිතුණා. ඇත්තම ආදරේ කියන්නේ ලොකු බෙහෙතක්. මේ දෙන්නව කවදාවත් වෙන් කරන්න එපා කියලා මම ආණ කරනවා. එදා ඉදන් ඇතයි බල්ලයි ආයෙත් කවදාවත් වෙන් නොවි සතුටින් ජීවත් වුණා. මේ කතාවෙන් අපිට කියලා දෙන්නේ නියම යාළුකමට જાතියක් ලොකු කුඩා ભેදයක් නැහැ කියන එකයි. සෑබෑ මිතුරන් කියන්නේ අපේ ජීවිතේ ලොකුම සම්පතක්.